අයිබෝන් පුතේ සුබ දවසක් වේවා. අපුතේ ඊයේ දවසේදී කතා කරා මොකක්ද පුතේ මේ රික්වයිතික යුගය කියලා කියන්නේ. එතකොට පුතේ රික්වයිතිකයේ තිබෙ දේශපාලන තත්ත්වය, සමාජ තත්ත්වයනේ. එතකොට පුතේ ආර්ථිකමය තත්ත්වය. ඉතින් මෙන්න මේ විදිහට පුතේ කොහොමද මේ කතා කරන රික්වයිතිකයේ තත්ත්වයන් තිබුණේ නේ? දේශපාලන සමාජ ආර්ථික ආගමික මේ කතා කරන ශ්‍රේෂ්ඨයන් කොහොමද පුතේ ව්‍යාප්ත වෙලා තිබ්බේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි පුතේ ඊයේ දවසේදී කතා කරා. එතන පුතේ අද දවසේදී කතා කරන්න තියෙන්නේ පශ්චාත් වෛදික කියන යුගය සම්බන්ධයෙන්. අපි කියනවා පුතේ මේ රික්වයිතික ආයුවේ ක්‍රමයේ පුතේ Tamanගේ බලය ස්ථාවර කරගෙන පරිපාලන සංවිධාන සකස් කර ගන්නට උත්සාහ කරනවා. නේ? එහෙම කරලා පුතේ ස්ථාවර තත්වයට පත්වීමත් එක්ක මේ පශ්චාත් වෛදික යුගයේ පුතේ ආරම්භ වෙලා තියෙනවා. එතර පුතේ සප්තසින්දු කියන ප්‍රදේශයේ හිටපු ජනතාව නැගින ගංගා නිම්නයට සංක්‍රමණය වීම සිදු වෙලා තියෙනවා. එතර මේ කතා කරන තත්වය පාශ්චාත්‍ය වෛද්‍යවිද්‍යාවේ ප්‍රධානතම වෙනස විදියට තමයි අපි හඳුනාගන්නේ. ඒ වගේම පුතේ රාජ්‍යවල නිශ්චිත භූගෝලීය සීමාවක් නිර්මාණය වීම විශේෂ මේකත් පුතේ වැදගත් කරනවා. අපි දන්නා පුතේ රාජ්‍යයක් උනම් නිශ්චිත දේශපාලන සීමාවක් තුළම පැතිරලා තියෙනවානේ. ඉතින් ඒ කතා කරන තත්වය, ඒ කතා කරන ලක්ෂණ පුතේ මේ කතා කරන අවධියේදී ඇති වෙලා තියෙනවා. එවැගේම පුතේ රජතුමා කියන්නේ කරගනිමින්නේ පරිපාලන තන්ත්‍රය ගොඩනැගීම කියන කාරණාව පුතේ. ඉතින් මෙන්න මේ කතා කරන තත්වයක් මේ සමාජය තුළ නිශ්චිත වශයෙන්ම සිද්ධ වෙලා තියෙන බවට පේනවා. විශේෂයෙන් පුතේ මේ චතුර වර්ණයට අනුව මේ කතා කරන තත්ත්වයේ ගොඩනැගුණා කියන තැන තමයි අපට ඉන්න පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන් පුතේ ක්‍රිස්තු පූර්ව 900 ඉඳන් ක්‍රිස්තු පූර්ව 600ට ආසන්න කාලයට ගත්තොත් මේ කතා කරන අවධිය කියලා පුතේ අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ කවද්ද මේ පශ්චාත් වෛද්‍ය යුගය කියලා කියන්නේ? ඒ තමයි පුතේ ක්‍රිස්තු පූර්ව 900 ඉඳන් ක්‍රිස්තු පූර්ව 600 දක්වා කාලය. එතකොට පුතේ යජුර්, සාම, අතරවන් මෙන්න මේ වගේ පුතේ වේද ග්‍රන්ථත් විශේෂයෙන්ම බ්‍රාහ්මණ ආරණ්‍ය වගේ පුතේ උපනිෂද් ග්‍රන්ථයත් නේ. ඉතින් ඒ වගේ ඒතන බ්‍රාහ්මණ ආරණ්‍ය වමෙන්ම පුතේ උපනිෂද් ග්‍රන්ථත් අපිට මේ කතා කරන යුගය සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කරන්නට ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන් පුතේ අපි හඳුනා ගනිමු මේ කතා කරන යුගයේ පුතේ යම්සි දේශපාලන රටාවක් තිබිලා තියෙනවා. ඉතින් ඒ කතා කරන කාරණාව සම්බන්ධයෙන්. අපි කියන පුතේ මේ රික්වයිතිකයේ යුගයේදී තිබිලා තියෙන සරල පාලන රටාවක්. නේ? අපි දන්නවනේ. ඉතින් ඒ කතා කරන තිබ්බ තත්ත්වය පුතේ මේ පශ්චාත් වෛද්‍යකයේ වගේ වෙනකොට සංකීර්ණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට පුතේ රජුරුන්ගේ බල පරාක්‍රමය සම්බන්ධයෙන් කතා කරොත් නේ. ඒක පුතේ වැඩි වෙලා ඕන සුවිශේෂී ආකාරයට වර්ග වීමක් අපට හඳුනා ගන්නට පුළුවන්. එතකොට මේ අයිතරේ බ්‍රාහ්මණය කියන මේ කතා කරන ග්‍රන්ථය ගත්තොත් එහෙම අනුපතේ රජුන් බෙදා දැක්වීම සිද්ධ කරලා තියෙනවා. අපි කියනවා පුතේ සමාජ් කියලා කියපු තදරාජ කියලා නාමය අපි යොදනවා. ඒකයි පුතේ මේ සමාජ් කියලා කියන්නේ පුතේ පෙරදිග රජවරුනේ. ඊට පස්සේ කියනවා පුතේ බොජ කියලා කියන්නේ පුතේ දකුණේ රජවරු. එතකොට විරාට් කියන්නේ කවුද? අපි කියනවා උතුරේ රජවරු කියලා. එතකොට පුතේ රාජන් කියලා කියන පුතේ මධ්‍යම ප්‍රදේශයේ රජවරු. එතකොට පුතේ පාලකයන්ට මේ දේවත්ව ආරෝපණය කිරීමේ කියන කාරණාව මේ කාණ්ඩ අපට හඳුනා ගන්නට පුළුවන්. විශේෂයෙන් පුතේ රජතුමා පෘථිවියේ දේවියා විදිහට පුතේ විශේෂයෙන් මනුස්මෘතිය කියන ග්‍රන්ථය තුළ හඳුනාගෙන තියෙනවා. එතකොට පුතේ මේ කතා කරන රාජ්‍යත්වයේ පාරම්පරික උරුම වීමේ සම්ප්‍රදායකුත් මේ කතා කරන වකවානු වෙද්දී ගොඩනැගිලා තිබිලා තියෙනවා. විශේෂයෙන්ම අශ්වමේධ රාජසූය වගේ පුතේ මහා යාග මේ කට්ටිය සිද්ධ කරලා තියෙනවා. ඒ හරහා පුතේ පාලකයාගේ බල ඉස්මතු කරගන්නට පුළුවන් කියන විශ්වාසය මේ මිනිසුන්ට තිබිලා තියෙනවා. විශේෂයෙන් පුතේ ග්‍රාම, ජන මෙන්න මේ වගේ පුතේ පාලන බෙදීම් මෙයාලා පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒතර කලින් කට්ටියත් පුතේ රික්වයිත් යුගයේ තුරත් පුතේ මේ කතා කරන පාලන බෙදීම් තිබුණා. මේ පුතේ මේ කතා කරන යුගයේ වෙනකොට තවදුරටත් පුළුල් වීම සිද්ධ වෙලා තියෙනවා. එතකොට පුතේ සමිති සහ සභාවට මතකද පුතේ අපි රික්වයිර් එකේදී සමිති සහ සභා සම්බන්ධයෙන් කතා කරා. එතකොට පුතේ මේ කතා කරන සමිති හා සභා කියන පාලන සංවිධානය මේ වකවානුවේ වෙද්දී තවදුරටත් පුතේ තිබිලා තියෙනවා. නමුත් පුතේ මේ ඔක්කොම වගේ රජතුමාලා යටත් වෙලා තිබිලා තියෙනවා. එතකොට පුතේ රජකීය පාලනය ගත්තොත් එහෙමනේ රජකීය පාලනයට පුතේ සහාය දක්වලා තියෙන්නේ රත්නීන් කියන නැත්නම් කියන පුතේ යාටම රාජකාරණා කියලානේ. රාජකරණ කියන හැදින් පුතේ නිලධාරී රසක් මෙයාට උදව් කරන්න ඉඳලා තියෙනවා කියලා පුතේ බ්‍රාහ්මණයෝ සඳහන් කරනවා. බ්‍රාහ්මණේ සඳහන් වෙනවා. කවුද පුතේ උදව් කරන්න ඉඳපු කට්ටිය? අපි කියන පුතේ රජතුමාට උපදෙස් දෙන්න හිටියා පුරෝහිතයා නේද?
එතකොට පුතේ සෙන්පතිය කෙනෙක් හිටියා. අපි කියනවා පුතේ යාට සේනානී කියලා. එතකොට පුතේ රජතුමාගේ බලතල නේ ගම්වල ක්‍රියාත්මක කරන්න කෙනෙක් හිටියා. අපි කියනවා පුතේ යාට ග්‍රාමිණී කියලා. ඒ වගේම පුතේ භාණ්ඩාගාරී කියලා කෙනෙක් හිටියා. නේ? අපි කියනවා පුතේ සංග්‍රහීත්‍රි කියලා අපි යාට කියනවා. එතකොට පුතේ ආදායම් නිලධාරී අපි යාට කියනවා පුතේ භාග දුක කියලා. භාග දුක. එතකොට පුතේ සුදු පාලක කියලා කෙනෙක් හිටියා. අපි යාට කියනවා පුතේ අක්ෂවා එයාට කියන පුතේ මොකක් කියලාද අපි අක්ෂා වාශ අක්ෂා වාශ පුතේ මේක එක වචනයක්. කවුද මේ සුදු පාලක කවුද පුතේ නම අක්ෂා වාශ. එතකොට පුතේ පොලිස් නිලධාරියුත් මේ යුගයේදී ඉඳලා තියෙනවා. අපි යාට කියන පුතේ උග්‍ර කියලා. එතකොට පුතේ රජතුමාට දඩයමේදී සහාය නිලධාරියෙක් ඉඳලා තියෙනවා. අපි යාට කියන පුතේ ගෝවිකාර තන කියලා. ගෝවිකාර තන කියලා. එතකොට පුතේ ඡත්‍ර දරන්න. ඡත්‍ර දරන්න කියන්නේ කවුද පුතේ? අපි කියනවා ශාස්ත්‍රීයනේ ශාස්ත්‍රීය. ශාස්ත්‍ර. එතකොට පුතේ චරපුරුෂයන්ලා දෙන අපි කියන චරපුරුෂයන් පුතේ චාර කියලාට මතකද පුතේ රික්වැතිකේදී පුතේ චරපුරුෂ සේවාව කියන තත්ත්වයේ ක්‍රියාත්මක වුණා. ඊළඟ පුතේ අපි කතා කරන කාරණාව තමයි මොන වුණත් මේ කතා රජතුමාට ගෙවිතු පුතේ බද්දක් තිබිලා තියෙනවානේ. ඉතින් මොකද කරලා තියෙන්නේ? තමන්ගේ නිෂ්පාදනයෙන් නැත්තම් පුතේ අපි කියනවා ගවයන්ගෙන් මේ කතා කරන තත්ත්වය ගෙවීම ජනතාව සිද්ධ කරලා තියෙනවා. එතකොට පුතේ අධිකරණයේ ප්‍රධානයා විදිහට මේ කතා කරන වකවානුවේදී රජතුමාව මේ කට්ටිය සලකලා තියෙනවා. විශේෂයෙන් පුතේ රජතුමාගේ නියෝගයන් ගත්තොත් එහෙම පුතේ මෙන්න මේවට අනුව පුතේ මේ ග්‍රාමණීවරුනේ විසින් පුතේ දැනුම ලබා දීම සිද්ධ කරලා තියෙනවා. ඉතින් පුතේ ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි පේන්නේ පුතේ මේ කතා කරන පශ්චාත් වෛද්‍යකීයදී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඔයාලට පේනවා පුතේ අර කලින් තිබ්බ සරල තත්ත්වෙන් උඩට ගිහිල්ලා තරමක් දුරට සංකීර්ණ ස්වරූපයකට මිනිස්සු යනවා කියන කාරණාව. ඊළඟ පුතේ අපි හඳුනා ගනිමු මේ පශ්චාත් වෛද්‍යකීය සමාජ රටාව සම්බන්ධයෙන්. අපි කියන පුතේ ගෝත්‍රික සමාජයේ තවදුරටත් ස්ථාව තත්ත්වයට පත් වෙනවා මේ කතා කරන කාලය වෙද්දී. මොකද පුතේ රික්වයිට් යුගය කියලා කියන්නේ අතරමඟ දුරට ගෝත්‍රික අවස්ථාවක්. ඉතින් ඒ කතා කරන තත්ත්වය පුතේ තවදුරටත් ඉස්සරහට යාමක් නැත්නම් ස්ථාව තත්ත්වයට පත් වීමක් තමයි මේ කතා කරන වකවාණු විදිය පුතේ සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට පුතේ මේ රික්වේදයේ දහවන මණ්ඩලයේ විශේෂයෙන් පුරුෂ සූක්තයේ පුතේ වේදීන් චතුවර්ණ ක්‍රමයේ ආරම්භය සම්බන්ධයෙන් අදහසක් තියෙනවා. අපි කියන පුතේ රික්වේදයේ දහවන මණ්ඩලයේ අනුරූප පුරුෂ සූක්තයේ මොකක්ද තිබුණේ? බ්‍රාහ්මණෝසම කුමාසිත බාහු රාජා නකුතන් උල්තත්පත් වෛශාමී පාදාබන් සුදුවාජාදිය සඳහන් වෙලා තිබ්බා. ඒ කියන්නේ පුතේ බ්‍රාහ්මණයාගේ මුඛයෙන් පුතේනේ මහා බ්‍රාහ්මයාගේ මුඛයෙන් පුතේ බ්‍රාහ්මණය ඒකෙම තමයි බාහු යුක්මෙන් පුතේ මේ කතා කරන ශාස්ත්‍රීය ඒකෙම පුතේ කලව යුක්මෙන් හට ගන්නවා වෛශ්‍ය සහ යටපතුලෙන් හට ගන්නවා මේ කතා කරන ශුද්‍රයා කියන්නේ. එතකොට පුතේ මේ කතා කරන සංකල්පයේ හින්දා බ්‍රාහ්මණයගේ බලය පුතේ බෙහෙවින්ම වර්ධනය වෙනවා. මොකද පුතේ යානේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් හටගත්තේ. අන්නේ නිසා යා උසස්ම කෙනෙක් විදිහට සැලකුවා. එතකොට පුතේ ශාස්ත්‍රීයයන් රාජ්‍ය පාලනය කියන කාරණාවට තමයි පැවරුනේ. වෛශ්‍ය පුතේ තනිකරම ආර්ථිකමය පැත්ත බාර ගන්නවා. ඒ කියන්නේ යාට ගොවිතැන් සහ වෙළඳාම කියන කාර්ය පැවැත්ුණා. එතකොට පුතේ බ්‍රාහ්මණයෝ එයාලා මොකද කරේ? අපි කියනවා අපි කතා කරනවා දන් දීම, දන් පිළිගැන්වීමනේ, යාග කිරීම සහ යාග කරවීම, ඉගෙනීම සහ ඉගැන්වීම මේ වගේ පුතේ වාක්‍ය රාශියක් බ්‍රාහ්මණයට හම් වෙනවා. නමුත් පුතේ දැන් අපි කතා කරන මේ ශාස්ත්‍රීයයන්ට හෝ වෛශ්‍යයන්ට හෝ ශූද්‍රයන්ට මේ කිසිම කෙනෙක්ට යාළගේ රැකියාව ටික කරන්න අවස්ථාව හම්බුනේ නැහැ. විශේෂයෙන් පුතේ බ්‍රාහ්මණෝ මේ වගේ ඉහළ අවස්ථාවක වැජබෙනකොට අවුරුදු වෙන පුතේ ශුද්‍රයා ඊටමත්ම පහළ අවස්ථාවක් තමයි හිම දැනගත්තේ. එයා කැලිකස් ජීවත් කරමින් සමාජයේ දුක්ඛිත ජීවිතයක් ගත කරනවා. අපි කියනවා පුතේ එයාගේ හැවෙනල වැටුනොත් එහෙම ළිඳකට එයා ඒ ළිඳේ වතුර ටිකක්වත් බොන්න එපා කියනවා. එතකොට පුතේ ඔය අපි කතාවටත් කියනෝනේ ශුද්‍රයන් පුතේ ඒ කියන්නේ එළියට බහිනකොට බ්‍රාහ්මණයෙක්ට ශුද්‍රයෙක් හමුනොත් මේක එයායි ගමනේ නොයා ආයි හිටියා කියනවා. ඉතින් ඔය ඔන්න ඔයගේ පුතේ කතා ගොඩක් තියෙනවා මේ කතා විගේ සම්බන්ධයෙන්. අපිට පේනවා පුතේ ශුද්‍රයාට ගොඩක්ම පහළ ස්ථානයක් තමයි මේ කාලේදී හම් වෙලා තියෙන්නේ. ඉතින් මේ පුතේ මෙන්න මේ කතා කරන තත්ත්වය හැර පුතේ නේෂාද කියලා පුතේ කුලයක් පැවතුනා කියලා අදහස් තියෙනවා පුතේ. ඊට අමතරව පුතේ තවත් කොටස් 8කට අවට බෙදා දක්වන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි පුතේ වෘද්ධ කියලා කියනවා අපි. එවැගේම පංජිෂ්ඨ, එවැගේම පුතේ අපි කියනවා ගවානිස්, එවැගේම මෘගාසු, තක්ෂාන්, රතකාර, කුලාල, එවැගේම තමයි කල් තාර. එතකොට පුතේ මේ කතා කරන සමාජ ගත්තොත් එහෙනම් පුතේ මේ සමාජයේ හැඩගැසුම් කොහොමද කියන තැනට